අයිබෝවන් සියලුම දෙනාට ඔව් අදත් අපි ඔබ සමගින් මුණ ගැහෙනවා ජීසෙන් බලය සංවිධානය මගින් මෙහෙවනු ලබන බුදුවරු වැඩි මග ඔස්සේ තේමාව බවට පත් කරගෙන යන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් සමගින් අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ එක්තරා සුවිශේෂී මාතෘකා කීපයක් අතරින් තවත් විශේෂයෙන්ම සද්ධර්ම කුණ්ඩලික සූත්‍ර දේශනා පිළිබඳව අපි කලින් කතා කරා. දැනට මේ සද්ධර්ම කුණ්ඩලික සූත්‍රයටම සම්බන්ධ වන තවත් පුජ්‍යලේ චරිතයක්. ඒ කියන්නේ ඒ එක්තරා දවන්ත ස්වභාවයක් අත්පත් කරගතපු එහෙම නැත්නම් මේ සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය අත්පත් කරගතපු පුජ්‍යලේ චරිතයක් දවන්ත උතුම් චරිතයක් පිළිබඳව කරන හෙළිදරව්වක්. විශේෂයෙන්ම අපේ අවසාන ඉලක්කය අපි දිගින් දිගටම කිව්ව විදිහට අදත් මතක් කරනවා ධර්ම සංගායනාවක්. ඒ ධර්ම සංගායනාව කොයි වගේද කියන එක පිළිබඳවත් අපි දිගින් දිගටම කතා කරා. ඉදිරියටත් ඒ පිළිබඳව කරුණු දැක්වීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මේ කතා කරන මාතෘකාව සමහර අයට ටිකක් ඇත්ත තිත්තයි නමුත් ඇත්තයි කියන්න සිද්ධ වෙන සමහර අයට ටිකක් රිදෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි දන්නවා මම පියවරෙන් පියවර මේක ගැන එළිදරව් කරමින් තියෙන බවට අපි කලින් කිව්වා. අද මම විශේෂයෙන්ම කතා කරන්නේ දැන් බුදු පසේ බුදු මහරහත් තුන්තරා බෝධිය පිළිබඳව, බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් පිළිබඳව, බුදුවරු පිළිබඳව සමාජයේ නොඑක් කතා බහට ලක් වෙන අවස්ථාවක අද මම විශේෂයෙන්ම කියන්න බලාපොරොත්තු වෙනවා මහා සම්මත රජවරයෙක් පිළිබඳව. මොකද නැත්නම් ජනාධිපති අගමැති මැති ඇමති පිරිස පිළිබඳව සමාජයේ යම් කතා බහ වෙනවා. ඉතින් අද වෙනසක් අලුත් දෙයක් විදියට මේ මහා සම්මත රජවරයෙක් පිළිබඳව. සාමාන්‍යයෙන් මේ දන්න කියන අය දන්නවා බුදුරජාණන් වහන්සේ මහා සම්මත රජවරයෙක්. දැන් බුදු රජාණන් වහන්සේ රජවරයෙක්. මහා සම්මත රජු මහා සම්මතයෙන් රජ වෙන කෙනෙක්. ඉතින් මම මේ විශේෂයෙන් මේ මාතෘකාව මේ ආකාරයට අද කතා කරන්න කල්පනා කරේම භික්ෂුන් වහන්සේලා මේ කෙරෙහි දක්වන ප්‍රතිචාර සැලකිල්ලට අරගෙනමයි. මං හිතන්නේ ගිහි පැවිදි දෙකක් වෙනසක් නැහැ. හැබැයි නමුත් ඕනම කෙනෙක් බය කියන දේ තියෙනවා. එක්ක වාසිය එක්ක බය. ඒක වාසිය සහ බය එක්ක තමයි යමක් කියන්නේ හෝ නොකියන්නේ හෝ. ඉතින් ඒක නිසා රජවරයෙක් පිළිබඳ මහා සම්මත රජවරයෙක් බිහිවන බවට බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවම කියපු අනාවැකි ටිකක්. ඒ වගේම ආතර් සී ක්ලාක් මහත්මයා කියපු අනාවැකි. ඒක මම කියන කතාවක් නෙවෙයි. ඒ වැනි පිළිගත් චරිත. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම අපි දියසෙන් බලය සංවිධානය කියලා මේ දිගින් දිගටම කරගෙන යන වැඩසටහන් මාලාවේ මේ ඉදිරියේදී අපේ රටේ දැවැන්ත චරිතයක් තව බොහෝ දුරට උපරිම අවුරුද්දක් යයි බොහොම නීතියානුකූලවම සමාජය තුළ යම් කරුණු දැක්වීම දේශපාලන වේදිකාව කියලාම අපි කියමු. ඉතින් දැන් ඕන කෙනෙක් හිතයි මේ ඕන්න දැන් දේශපාලන වේදිකාවට තවත් අලුතෙන් කට්ටිය බහැලා කියලා. දැන් කොහොම කතා කරත් මොකක් හරි අඩුවක් කියනවා කියන එක ඉතින් අඩුව තියෙන අයගේ ස්වභාවය. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා කියන්න සිද්ධ වෙනවා එහෙමනම් මහා සම්මත රජයේ බිහි වෙන පහළ වෙන යුගයක් ඉදිරියට රටේ නීතිය කියන කාරණාව අපේ ක්‍රමානුකූලව දැන් ලිහිමින් පවතින රජයේ විසින් වැරදිකාරයෝ ක්‍රමානුකූලව කොටු කරගනිමින් පවතිනවා. ඉතින් ඒක නිසා නිවැරදිකරුවෝ හිරගෙවල් වල ඉඳලා වැරදිකරුවෝ එළියේ ඉන්න තත්ත්වය දැන් ක්‍රමානුකූලව ටික සංශෝධනය වෙමින් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ තමයි මෙවැනි විශේෂ හෙළිදරව්වක් මේ කරන්නේ. ඉතින් එහෙනම් දියසෙන් මහා සම්මත රජු කවුද කියන කාරණාව පිළිබඳව අපිට රටේ නීතියකුත් තියෙන තත්ත්වයක් එක්ක නීතිය අපි මොකද ව්‍යවස්ථාව අධිකරණය විධායකය තුනට අපි අනිවාර්යයෙන් රටේ පැවැත්මට සමාජයේ පැවැත්මට ගෞරව කළ යුතුයි. එහි තියෙන කොන්දේසියට අපි එකඟ විය යුතුයි කියන පදනමත් එක්ක තමයි විශේෂයෙන්ම මේ කරුණු දැක්වීම කරන්නේ.
ඒක නිසා අනිවාර්යයෙන්ම මේ මහා සම්මත රජවරේ දියසෙන් කියන මාතෘකාව මම දන්න තරමින් ඔය වික්‍රම ආරච්චි කියලා වෙද මහත්මයෙක් ඇතුළු පිරිස නොයෙක් දිගින් දිගට නොයෙක් කතා බහ කරපු කාරණාව. දීර්ඝ කාලයක් කරපු අධ්‍යයනයක් ගවේෂණයක් තුළින් තමයි අතර මම මේ හිලිදරව් කරන්නේ. ඉතින් ඒක නිසා මේ මහා සම්මත රජු ඉදිරි කාලයේදී විශේෂයෙන්ම අපේ දේශපාලන වේදිකාවටම තමයි එනවා කියලා මම මේ පාවිච්චි කියන්නේ. ඉතින් ඒක දේශපාලන වේදිකාවේ ස්වරූපය කොහොමද කියන එක, ඒකේ සැකැස්ම, ඒකේ ව්‍යුහය කොහොමද කියන එක මේ දැන් වර්තමාන ක්‍රමයට නොවෙන්න පුළුවන්. හැබැයි සමහරට මේ අන්තර්ජාලය හරහාම වෙන්න පුළුවන්. මේ තාක්ෂණය ඔස්සේම වෙන්න පුළුවන්. හැබැයි සීලුම රටවාසීන් ලෝකවාසීන් ආමන්ත්‍රණය කරන මහා සම්මත රජු ඉදිරි කාලයේදී සියලු දෙනාම අමතන දවස බොහෝ දුරක් නොවන බව විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒක නිසා අපි සියලු දෙනාම අන්න අපේ අනුරු කුමාර දිසානායක මහත්තයාටත් ශක්තියක් වන එතන මේ පවතින යාන්ත්‍රණය නිවැරදි පැත්තකට යොමු කිරීමට සිස්ටම් චේන්ජ් එකකට මේ පවතින ක්‍රමය සුබවාදීව වෙනස් කිරීමට පුරෝගාමී වන දැන් මේ වන විට යම් ශක්තියක් විදියට තිබුණත් නමුත් පුරෝගාමී වන තත්ත්වයක් තවම නැහැ. නීතිම තත්ත්වයක් එක්කම ඒ නිසා අපි විධායකයට ව්‍යවස්ථාදායකට අධිකරණයට ගෞරව කරන්න වෙන තත්ත්වය සහ අපි දන්න හැමෝම මේ දැන් පවතින කාගේ නීතියද ඉතින් සුද්දාගේ නීතිය කියලා අපි හැමෝම දන්නවා. නමුත් පාර්ලිමේන්තුව සම්මත කරගන්න අනපනත් ඒක අපි ජනතා නියෝජනයක් සහිතව යන නිසා මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා අන්න ඔය කියන මහා සම්මත රජුගේ පුරෝගාමීත්වයේ බොහෝ දුරට අනුරු කුමාර මහත්මයාගෙන් පෙර සිදු වෙන්නේ නැහැ. බොහෝ දුරට දැන් තියෙන ව්‍යවස්ථාවට අනුව ඉන් අනතුරුව මහ ජනතාවට ආමන්ත්‍රණය කරાવી සැබෑම නිවැරදි නායකත්වයක් මහ ජනතාවට ආමන්ත්‍රණය කරાવી. ඒක නිසා බලාපොරොත්තු වෙන සියලු දෙනාම එම මහා සම්මත රජුන් විසින් සියලුම මහ ජනතාව ආමන්ත්‍රණය කරන එම අවස්ථාව බලාපොරොත්තු වෙන්න. ඉදිරි කාලයේදී මම බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ පවතින රාජ්‍ය ආන්ත්‍රණය මේ දක්වාපු මේක විහිදිලා ආපු විකාශනය වෙලා ආපු ආකාරය පිළිබඳව බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික භික්ෂුවක් විදියට මේ පිළිබඳව බොහොමත්ම වැදගත් කරුණු කාරණා සමගින් අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් අපේ අවසාන ඉලක්කය අපි සුපුරුදු පරිදි හැමදාම මතක් කරනවා. අපේ අවසාන ඉලක්කය ධර්ම සංගායනාවක්. ඒ ධර්ම සංගායනාවේ ස්වરૂපය මොකක්ද යන වගේ ඇතුළු සියලු තොරතුරු සමගින් අපි දිගින් දිගටම මේ ආකාරයට සමාජ මාධ්‍යයෙන් මේ හෙළිදරව් කරගෙන යනවා. එහෙමනම් සියලුම ප්‍රේක්ෂක පිරිසට පුළුවන් මේ පිළිබඳව කමෙන්ට්ස් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මේ කමෙන්ට්ස් සැලකිල්ලට අරගෙන මේ කරගෙන යන පැහැදිලි කිරීම මාලාව තවදුරටත් යම් සංශෝධන වලට ලක් කරමින් බලාපොරොත්තු වෙනවා. සියලුම මහ ජනතාවගේ හිතසුව පිණිස මේ කරගෙන යන්න. ශ්‍රී ලංකාව කේන්ද්‍රගත කරගෙන සමස්ත ලෝකයටම සාමයේ පණිවිඩය ගෙනියන දියසෙන් බලය සංවිධානයේ මගින් මෙහෙවනු ලබන බුදුවරු වැඩි මඟ ඔස්සේ තේමාව බවට පත් කරගෙන යන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකින් අපි ඔබ නැවතත් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.